සිංහල අච්චාරු හදන්න ඕන කරන දේවල් ටික හඳුනා ගන්න. අපිට පැපොල් හොඳින් සෝදලා කපලා තෙත මාත්තු කරගත්තු පැපොල් ටිකක් අවශ්‍ය වෙනවා. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා මාළු මිරිස් කපලා. ඔයාලා කැමති නම් විතරක් මාළු මිරිස් ගන්න, නැත්නම් අමු මිරිස් හෝ කොච්චි මපියේ තුනම එකතු කරගෙන තියෙනවා. ඊට පස්සේ ඔයාලා පුළුවන් සතු හරි ලුණු හරි වැඩි වශයෙන්ම හොඳ සතු ලුණු හොඳට සුද්ධ කරලා හොදලා තෙත මාත්තු කරලා තමයි අරන් තියෙන්නේ. ඊට පස්සේ කුඩු ටික ඒ වගේම ඒ වගේම අබ ඒ වගේම අපිට විශේෂයෙන්ම අවශ්‍ය නම් විනාගිරි. අපි සමග මිශ්‍ර කරලා අපි හොඳ පේස්ට් එකක් හදාගමු. මම මේ පේස්ට් එක හදලා තියෙන්නේ මේ විදිහට හොඳ හදමට පේස්ට් එකක් හදාගන්න ඕන. දැන් අපි අපේ අච්චාරු හදන හැටි බලමු. ඉස්සෙල්ලාම අපි සුද්ධ කරලා හොඳට හොදලා තෙත මාත්තු කරලා ගත්ත පැපොල් ගන්නවා. ඊට පස්සේ අපි ඒකට අපි හොඳට සුද්ධ කරලා හොදලා තෙත මාත්තු කරලා ගත්ත රතු ලුණු එකතු කර ගන්නවා. ඒ වගේම ඊට පස්සේ අපි ඒකට අපේ මිරිස් ඔයගොල්ලන්ට මේකට මාළු මිරිස් හරි කොච්චි හරි ඔයාලා කැමති වර්ගයේ මිරිස් තෝරගන්න පුළුවන්. මාළු මිරිස් ගත්තොත් ඒක පළලා හෝ කපලා ගන්න එක ගොඩක් විශේෂයි. ඊට පස්සේ අපි ඒකට අපි හදාගත්තු අබ පේස්ට් එක එකතු කර ගන්නවා. මේකේ අඩංගු වෙන්නේ විනාගිරි අබයි. ඔයගොල්ලෝ මේක හදන්න ගෙද්දි හොඳට අත සෝදලා පිරිසිදු කරගෙන එන්න. ඊට පස්සේ අබේක මේ ආකාරයට දාමලා අපි ලුණු කුඩු සල්පයක් දමා ගන්නවා. ඔයගොල්ලන්ගේ රසට ගැලපෙන පරිදි ලුණු කුඩු එකතු කර ගන්න. ඒ වගේම ඇති නේද? වැඩිද? ඕෆ් කරේ නැද්ද? ඊළඟට කහ කුඩු සල්පයක් එකතු කර ගන්නවා. දැන් අපි මේක හොඳින් අනාගමු. දැන් අපි මේකට තව විනාගිරි එකතු කරගනිමු. ඔයගොල්ලන්ට මේක විනාගිරි එකතු කර අනන්න පුළුවන්. අපි මේකට මේ අච්චාරුව සාදා ගැනීම සඳහා මැටි වලදක් යොදා ගත්තේ. අච්චාරුවේදී අපි වැඩි වශයෙන් විනාගිරි යොදා ගන්නවා. අපි ඇල්මිනියම් වළඳක මේ අච්චාරුව සාදා ගත්තොත් ඇල්මිනියම් වලට සමග මේ විනාගිරි ප්‍රතික්‍රියා කරනවා. ඒ වගේම අච්චාරුව සාදා ගැනීමේදී මේ ජලය මැටි වළඳක අපි හැදුවොත් මැටි වලදී හොඳින් උරා ගන්නවා. ඒ නිසා තමයි අපි මැටි වලඳක අච්චාරුව හදන්නේ. දැන් අපි අච්චාරුව හදලා ඉවරයි. මැටි වලඳ අපි මේ අච්චාරුව හදපු නිසා අපිට මේ අච්චාරුව ගොඩක් කල් තියාගන්න පුළුවන්. ඔයාලත් කැමති නම් මේ අච්චාරුව හදලා බලලා අපිට ඒක රසයි නම් කමෙන්ට් එකකුත් දාගෙන යන්න. මගේ මේ වීඩියෝ එක ඉවර වෙනකන් අරබපු ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි. ඒ වගේම ඔයගොල්ලෝ මගේ මේ අච්චාරුව හදලා බලලා මට කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මගේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම ලබන්නා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔයගොල්ලෝ සියලු දෙනාටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.